golden light fills this hall tonight, a symphony. මට හොඳට ඉංග්‍රීසි කියවන්න ලියන්න පුළුවන් tenses, phrasal verbs, idioms කටපාඩම් ඒත් කතා කරන්න බෑ. ඉංග්‍රීසි වාක්‍ය සිංහල තේරුමත් එක්ක කටපාඩම් කරා නේද බං? එක එක අවස්ථාවට කියන්න පුළුවන් දෙබස් කටපාඩම් කරා. ඒත් කතා කරන්න ඕන වෙලාවට පාඩම් කරපුවා කටට එන්නේ නැහැ. ඔයා ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නේ පරිවර්තන ක්‍රමයට. පරිවර්තන ක්‍රමයට grammar translation method යල් පැනපු අසාර්ථකම ක්‍රමයක් වේ. ඉංග්‍රීසි කියවන්න ලියන්න පුළුවන් වෙනවා. ඒත් ස්වභාවිකව කතා කරන්න පුහුණු කරන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න නම් නිතරම ඉංග්‍රීසි වලට ඇහුම්කන් දෙන්න ඕන. කියවන්න ඕන. කටපාඩම් කරන්න එපා. කතා කරන්න පුරුදු වෙන්න හොඳම ක්‍රමය shadowing practicing. ඇහුම්කන් දෙන ගමන් ඇස් වලින් කියවනවාට ඒ ළඟට ශබ්ද නගා කියවනවා. වචන ශබ්ද කරනවාට කියවන්න පුළුවන් වෙනවා. ඔයා දන්නේම නැතුව ඔයාගේ මොලේ ඉංග්‍රීසි ශබ්ද, වචන, ග්‍රැමර්, වාක්‍ය රටා තැම්පත් වෙනවා. ඔයාට ආත්ම විශ්වාසයෙන් ස්වභාවිකව ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පුළුවන් වෙනවා. නිශානි ටීචර්ගේ shadowing practice සුවිශේෂී ක්‍රමයක්. දැන් කතාව අහමු. Let's start. I'm Nishani Seniviratna. Welcome you to my channel English with Nishani. දැන් හොඳ හුස්මක් ගන්න, සංසුන් වෙන්න, හොඳින් ඇහුම්කන් දෙන්න, ඇස් වලින් පමණක් කියවන්න, ශබ්ද නගා නැවත කියන්න. The Merchant of Venice by William Shakespeare. Many young, rich men came to win Portia. A prince from Africa came to try his luck. Portia said, "My picture is in the right box. Choose." He opened the gold box and found only a paper. It said, "All that shines is not gold." He left sad, and Portia was pleased. සිංහල තේරුම ඉගෙන ගන්න කලින් 4-5 පාරක් නැවත ඇහුම්කන් දෙන්න, ශබ්ද නගා නැවත කියන්න. Many young, rich men came to win Portia. බොහෝ තරුණ, ධනවත් පිරිමින් පෝෂියාගේ අත ගැනීමට ආවා. A prince from Africa came to try his luck. අප්‍රිකාවේ කුමාරයෙක් තමන්ගේ වාසනාව උරගා බලන්න ආවා. Portia said, "My picture is in the right box. Choose." Portia කිව්වා, මගේ පින්තූරය තියෙන්නේ හරි පෙට්ටිය ඇතුලේ. තෝරගන්න. He opened the gold box and found only a paper. ඔහු රත්රන් පෙට්ටිය විවෘත කළා. ඇතුලේ තිබුණේ කඩදාසියක් පමණයි. It said, "All that shines is not gold." He left sad, and Portia was pleased. එහි ලියා තිබුණේ දිලිසෙන හැමදේම රත්රන් නොවේ. ඔහු දුකෙන් ගියා. පෝෂියා සතුටු වුණා. පෝෂියා විවාහ කරගන්න ඊළඟට එන්නේ කවුද? Stay tuned for the next episode. Subscribe English with Nishani.